హాయ్ යාළුවනේ කරපිංචයි සුදු ලුණුයි දාලා මම අද හොඳ කැඳ එකක් හැදුවා. ඒක ඔයාලටත් පෙන්වන්න ඕන කියලා හිතුණා. ඒකයි අද මම මේ අරන් ආවේ. හොඳ දරලිපේ කැඳ එක හදාගන්න ඕන කියලා මට අද හිතුණා. කැඳ එක හදාගන්න මුලින් හාල් ටික තම්බගෙන ඉන්න එපායි. ඒ නිසා මම නම් ගත්තේ රතු ගැගුළු හාල් ටිකක් නෙමෙයි. හාල් ටිකක් වැඩිපුරම ගත්තා. කැඳ එක උපුවට ගන්න ඕන නිසා. මොකද මගේ බබාලට දෙන්න ඕන නිසා. දැන් හාල් ටික හොඳට සෝදගෙන ඒකට වතුරක් දාගෙන සුදු ලුණු බිකි 10ක් 12ක් විතර වන්නම් ගත්තා. හොඳේ ඒ ටිකක් දාගෙන දැන් අපි තැම්බෙන්න ලිපේ තියාගමු. හරි. දැන් හාල් ටික හොඳට තැම්බෙනකන් අපි ඉතුරු වැඩ ටික කරගමුකෝ. පොල් ටිකක් ඕනනේ දැන් කැඳ එකට. දැන් පොල් ටිකක් ගාගෙන කිරි ටිකක් මිරිකලා අරගන්නත් ඕනනේ. මුලින්ම මන්නම් කරන්නේ පොල් කිරි අරගෙන උතුරව ගන්න එක තමයි. ඊට පස්සේ තමයි කොටා ගන්න කොළ ඉස්ම දාන්නේ. දැන් පොල් ටික බ්ලෙන්ඩර් කප් එකකට දාගෙන වතුර දාගෙන අපි හොඳට බ්ලෙන්ඩ් කරගමුකෝ. ඔයගොල්ලෝ දකින්න ඇති යාළුවනේ මම මුලදී හාල් ටික තැම්බෙන්න දානකොට සුදු ලුණු බිකි ටිකකුත් දැම්ම තැම්බෙන්න. මම නම් ඉතින් යාළුවනේ කරන්නේ තැම්බිච්ච සුදු ලුණු ටිකත් අරගෙන ඒකටම තැම්බිච්ච බත් ටිකකුත් දාලා හොඳට බ්ලෙන්ඩර් කප් එකකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. එතකොට ඒ සේරම හොඳට කැඳ එකට මික්ස් වෙනවනේ. ළමයි බොන නිසා. මෙන්න මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගෙන සුදු ලුණු ටික හොඳටම කෑලි වෙනකම්ම හොඳටම බ්ලෙන්ඩ් කරගෙන මෙන්න මේ විදිහට නැවතත් අපි ඒ ටික කැඳ එකටම දාගමු. හොඳේ. හරි. දැන් අපි ගත්ත පොල් කිරි ටික තියෙනවානේ. ඒ ටිකත් කැඳ එකට දාලා මේ විදිහට හොඳට හැඳි ගාගමු. උතුරලා යන්න දෙන්න එපා. ලිපේ ගින්දර අඩු වැඩි කරගෙන දර තියාගන්න. හරි. මම නම් කරන්නේ මුලින් පොල් කිරි ටික බත් එක හොඳට උතුරන්න හරිනවා. හරි. දැන් අපි කැඳ එකට අවශ්‍ය කොළ ටික සෝද ගන්න ඕනනේ. මම යාළුවනේ අද ගන්නේ කරපිංචයි සුදු ලුණුයි ගොටුකොළ චුට්ටක් විතර දාලා හදාගන්න කැඳ එකක්නේ. ඒ ටික හොඳට සෝදලා මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකකට කොළ ටික සූරලා දාගමු. කැඳවලට කොළ ගන්නකොට යාළුවනේ හොඳට සෝදලා ගන්න ඕන. ලුණු ටිකකුත් වතුරට දාලා පස්සේ කොළ ටික හොඳට සෝදලායි ගන්න ඕන අපි. හරි. කරපිංචා ටික නම් දාගෙන ඉවරයි. මට හිතුණා වැඩි ගුණයටත් එක්ක ළමයින්ටත් දෙන නිසා ඒකටම ගොටුකොළ ටිකක් විතර දාලා බ්ලෙන්ඩ් කරගන්න හිතුණා. හරි. දැන් අපි මේකට වතුරක් දාලා මේ විදිහට බ්ලෙන්ඩ් කරගමුකෝ. හරි. දැන් බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. දැන් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේ ටික මෙහෙම පෙරාගත්තම හරි. දැන් අර පොල් කිරි එක හොඳට උතුරාගත්ත කැඳ එකට මේ විදිහට කොටාගත්ත කරපිංචයි කොළ ඉස්ම ටික මේ විදිහට දාගමු. මේ විදිහට දාගෙන හොඳට හැඳි ගාගෙන යාළුවනේ. හැබැයි කොළ දැම්මට පස්සේ නම් අර පොල් කිරි එක උතුරගත්තා වගේ වැඩි වෙලාවක් ලිපේ තියන්න හොඳ නැහැ. එතකොට ඒ කොළවල ගුණේ මැරෙනවා. බීල වැඩකුත් නැහැ එහෙම වුණාම. දාලා චුට්ටක් රත් වෙනකොට ඒකටම ලුණු ටිකක් දාගන්න. මම නම් ඉතින් ලුණු දාන්නේ අන්තිමට. නැත්තම් ලුණු වල අයඩින් ගුණේ නැති වෙනවනේ. හරි. අපේ දැන් දරලිපේ හදාගත්ත සුදු ලුණුයි කරපිංචයි මික්ස්ර් කැඳ එක නම් දැන් රෙඩි. හොඳේ. දැන් තියෙන්නේ ඉතින් බොන්න තමයි. උණුවෙන් බිව්වම ඇඟටත් ගුණයි. එහෙනම් හැමෝටම බුදු සරණයි. ගිහිල්ලා එන්නම්.